අද අපේ පාඩම දී ඇති ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාව විස්කම්භයක් වන වෘත්තයේ සමීකරණය. වෘත්තය මත ඕනෑම ලක්ෂයක් xy නම් ඍණ 2 5 සහ 2 3 ලක්ෂ්‍ය යා කරන රේඛාව විස්කම්භය වන වෘත්තයේ සමීකරණය සෙවීම. වෘත්තයක් මත ඕනෑම ලක්ෂයක් xy කියලා ගන්න. එතකොට මෙන්න මේ x අඩු කිරීම ඍණ 2 වර්ගය ධන y අඩු කිරීම 5 වර්ගය කියන මෙන්න මේ දුර ඊ වර්ගය එකතු කිරීම x අඩු කිරීම 2 වර්ගය x අඩු කිරීම 2 වර්ගය ධන y අඩු කිරීම 3 වර්ගය සමාන වෙනවා මෙන්න මේ දුරෙහි වර්ගයට. ඒ කියන්නේ 2 අඩු කිරීම ඍණ 2 කියන්නේ 2 එකතු කිරීම 2 4 වර්ගය 3 අඩු කිරීම 5 ඒ කියන්නේ ඍණ 2 වර්ගයට මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය. මේ ලක්ෂ දෙක යා කරන රේඛාව විස්කම්භය නම් අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් බැවින් මෙම කෝණය ඍජු කෝණයක් වෙනවා. දැන් මේක සුළු කරනවා. x වර්ගය ඍණ දෙවරක් 2x ගේ දෙගුණේ ඍණ 4x ධන 2 වර්ගය 4යි ධන y වර්ගය ඍණ 3y ගේ දෙගුණේ ඍණ 6y ධන ඍණ 3 වර්ගය 9යි x වර්ගය ධන 4x ධන 4 ධන y වර්ගය ඍණ 5y ගේ දෙගුණේ ඍණ 10y ධන 25 සමානයි 4 වර්ගය ධන ඍණ 2 වර්ගය. අපි ලෝක සුළු කරාම ලැබෙනවා x වර්ගය ධන y වර්ගය ඍණ 8y ධන 11 සමානයි බිංදුව. අපි බලමු තවත් නිදසුනක්. ඍණ 2 සහ ඍණ 3 ලක්ෂ්‍ය කරන රේඛාව විස්කම්භය වන වෘත්තයේ සමීකරණය. එතනත් x අඩු කිරීම ඍණ 2 කියන්නේ x ධන 2 වර්ගය ධන y අඩු කිරීම ඍණ 2 y ධන 2 වර්ගය ධන y අඩු කිරීම x අඩු කිරීම ඍණ 3 කියන්නේ x ධන 3 වර්ගය ධන y අඩු කිරීම ඍණ 3 y ධන 3 වර්ගය සමානයි ඍණ 2 අඩු කිරීම ඍණ 3 කියන්නේ ඍණ 2 ධන 3 වර්ගය ධන 1 වර්ගය ඍණ 3 අඩු කිරීම ඍණ 3 ධන 3 වර්ගය කියන්නේ 1 වර්ගය. අපිට ඕක සුළු කරාම ලැබෙනවා x වර්ගය ධන y වර්ගය ධන 5x ධන 5y එකතු කිරීම 12 සමානයි බිංදුව. ඒක තවත් විදිහකට හදන්න පුළුවන්. x අපිට මෙතන ඍණ 2 නෑ ඍණ 3 මෙන්න මේ ලම්බ රේඛා දෙකක අනුක්‍රමන ගුණිතය ඍණ 1යි කියන තියරිය භාවිතයෙන් y අඩු කිරීම ඍණ 3 ඒ කියන්නේ y ධන 3 බෙදීම x අඩු කිරීම ඍණ 3 කියන්නේ x ධන 3 ගුණ කරනවා මෙන්න මේ රේඛා ඛණ්ඩයේ අනුක්‍රමණය y අඩු කිරීම ඍණ 2 y ධන 2 බෙදීම x අඩු කිරීම ඍණ 2 කියන්නේ x ධන 2 සමානයි ඍණ 1. එතකොට මෙතන y ධන 3 y ධන 2 ඒ කියන්නේ y වර්ගේ ධන 5y ධන 6 මේ ටිකේ ගුණිත මේ පැත්තට ඍණ වුණා මේ පැත්තට ගේනකොට ධන වෙනවා x වර්ගය ධන 5x ධන 6 ඒ කියන්නේ x වර්ගය ධන y වර්ගය ධන 5x ධන 5x ධන 5y ධන 12 සමානයි බිංදුව. දැන් මෙන්න මේ විදියට x වර්ගය ධන 6y වර්ගය ඍණ 6x ධන 4y සමානයි 9 වෘත්තයේ කේන්ද්‍රය හා ආරය සොයන්න. එතකොට වෘත්තයක සාධාරණ වෘත්තයක සමීකරණයේ x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy එකතු කිරීම c සමානයි බිංදුව වෙන්නේ කේන්ද්‍රය ඍණ e ඍණ f වන වෘත්තයක සමීකරණය. දැන් එතකොට මෙතන ඍණ 6x කියන්නේ ඍණ
ධන 2g ධන 2g සමානයි ඍණ 6 කියන්නේ ඍණ g සමානයි ධන 3. ධන 2f සමානයි ධන 2f සමානයි ධන 4යි ඍණ f සමානයි ඍණ 2යි. එහෙමනම් කේන්ද්‍රය 3යි ඍණ 2. හරය වෙන්නේ g වර්ගය ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය. g වර්ගය 3 වර්ගය f වර්ගය 2 වර්ගය 4යි. ඍණ c දැන් මෙතන ධන c ධන 9යි ඍණ c ඍණ 9යි. 9 4 13 9 4යි 4 වර්ගමූල 2යි. අරය ඒකක 2යි.